හරි පුතා කියන්න. හයින් කිව්වා. මම එච් අනුත්තරාදිමන්ති. මම ඉගෙන ගන්නේ 9 ශ්‍රේණියේ. කුසලතා පාසල කියන්නේ අත්දැකීම් වලින් ජීවිතය දිනන තැන. අපේ පාසලේ පවත්වපු විවිධ ප්‍රසංගයට අපේ අතින් අපේ මහන්සියෙන් අපේ කැපවීමෙන් හදපු බතික් වලින් තමයි කුසලතා අභිනන්දන වේදිකාව හැදුනේ. ඇත්තටම ගුරුවරුන්ගේ දෙමව්පියන්ගේ සහයෝගයෙන් කරපු මේ වැඩේ ගැන හිතන්නේ ලොකු සතුටක්. මොකද බතික් කියන්නේ ඉගෙන ගන්නවා නම් පාසල් අධ්‍යාපනය ඉවර වෙලා පාඨමාලාවක් හදාරන්න ඕන. ඒ අධ්‍යාපනය හදාරන ගමන්ම බතික් ගැන ඉගෙන ගන්න ලැබුණ එක ලොකු සතුටක්. කුසලතා පාසල කියන්නේ ඇත්තටම ළමා මිතුරු පාසල්වල තෝතැන්න. කුසලතාවයට සාධාරණයක් කරන්නේ කුසලතා පාසලෙමයි. මම මුළු ලංකාවටම ආරාධනා කරන්නේ එන්න එකතු වෙන්න කුසලතා පාසලත් එක්ක. හදමු කුසලතාවෙන් පිරිපුන් දෙයක්. වසර 11ක පාසල් අධ්‍යාපනය ඉවර වෙලා පාසලෙන් එළියට යන අපිට ගන්න තියෙන හැම අත්දැකීමක්ම අපේ පාසලෙන් අපිට ලැබෙනවා. එතකොට අපි බය නැතුව කියනවා අපි ජීවිතේ දිනන්න දන්නවා. අපිට ජීවිතේ දිනන්න කියලා දෙනවා. ඇත්තටම කුසලතා පාසල කියන්නේ ජාතිය අධ්‍යාපනයට පවන ග්‍රාමීය පාසල් පද්ධතියේ ශ්‍රී ලාංකීය සලකුණ. good sir